පුතේ අද මේ මොහොතේ ඔයාලට මම කියලා දෙන්න හදන්නේ question active voice එකක් පැසිව් කරන්නේ කොහොමද කියලා. ඇත්තටම අපි ඉගෙන ගත්තේ simple තුන විතරයි. ඒ කියන්නේ present simple, past simple, future simple statement පැසිව් කරන විදිහ. දැන් මෙතනදී question form එකක් ආවොත් පැසිව් කරන්නේ කොහොමද කියලා බලා ගන්න. right. එතකොට එතනදී ඔයාලට වෙනම වැඩ කොටසක් කරන්න තියෙනවා පැත්තකින් ලියාගෙන. එහෙම කරේ නැත්නම් ඒක ඔයාට වරදිනවා. එකපාරටම ස්ටේට්මන්ට් එකක් කරනවා වගේ ඔයාට කරන්න අපහසුයි question passive voice එකක්. බලා ගන්න මම පියවරෙන් පියවර ඔයාලට කියලා දෙනවා. එතකොට ඔයා ඒක ඔළුවට ගන්න. passive voice exam එකට આવුත් එහෙම question එකක් සහ නෙගටිව් එකක් එන්න පුළුවන්. right බලන්න මම ලියනවා does she wash clothes every day? කොහොමද තියෙන්නේ? does she wash clothes every day? මේක question එකක්. එතකොට මේක පැසිව් කරන්න බැලූ බැලමටම ඔයාට අපහසුයි මට උනත් අපහසුයි. එතකොට මම කරන්නේ පොඩි වර්ක් එකක් කරනවා කටු සටහනක් දා ගන්නවා මෙන්න මෙහෙම. හරිද? A to Z අහගන්න. right. first අපි මෙන්න මේ sentence එක affirmative form එකට ඒ කියන්නේ statement එක. ඒ කියන්නේ ඇත යන අර්ථයට හරවනවා. ඔයා දන්නවා ඇත යන අර්ථයට හරවනවා කියන්නේ helping verb එකට කලින් යොදනවා. ඒ කියන්නේ she does wash clothes මේව තියන්නේ. ඔන්නෝම තියෙන්නේ. එතකොට does wash කියන්නේ මේකේ singular form එක ඔයා දන්නවා washes. ඒක පැහැදිලිනේ washes. අපි දන්නවා මෙන්න මේ විදිහට උදාහරණයක් ගත්තොත් play හැදෙන්නේ do play. play ඇතුලේ helping verb එක do තියෙනවා. එතකොට ඒකේ singular form එක play plays මේක ඇතුලේ does කියන helping verb එක තියෙනවා. මේක ඒක වචන වෙන නිසා. එතකොට does ආවොත් හැම වෙලේම base form එක. එතකොට when comes to past tense it should be played then did play. හරිනේ? එතකොට හැම වෙලේම do does did එක ඒ වගේම helping verb එකක් එක්ක එන්නේ verb එක base form එකක්. එන්නේ verb එක base form එකක්. මතක තියාගන්න. අපි නිකන් eat කියන එක ගත්තොත් eat මේ වගේමයි do eat eats ඒක වචනයි. එහෙනම් does eat ate past tense did මොකද did eat right. do does did එක හැම වෙලේම verb එක base form එකක් එන්නේ. ඔය විදිහට තමයි ඔය කතාව එන්නේ. මේක අමතර කතාවක් මම කිව්වේ. මේක present tense නේ. අපි ගමු past tense එකක්. right. present tense එකක් තව ගමුකෝ. do they speak in English. Speak English daily. right. හරි. දැන් මේකේ පැසිව් එක බලමුකෝ. එතකොට ඒකෙත් අර වගේම ඇත යන අර්ථයට හරවනවා. affirmative form එක කොහමද? they do speak English daily. කොහොමද යන්නේ? එතකොට මේක වෙනම ඔයා කරගන්න ඕන කටු වැඩ වගේ. ඊට පස්සේ මේක පැසිව් කරනවා. දැන් ඔයා දන්නවා do speak කියන speak. දැන් active voice වාක්‍ය they speak English මේක පැසිව් කරමු. English ඒක වචනයි is spoken by her daily.
දැන් ලේසි මේකේ question එක helping verb එක මුලට දානවා. is English spoken by her daily. දැක්කද? අපිට කිසි විටකත් මේවා හිතලා ලියන්න අමාරුයි. ඒක නිසා logicallyම තමයි ගන්න ඕනේ මේක is. එතන right. අපි දැන් past tense එකක් ගමු. නිකන් past tense එකක්. Did the boys clean the class? Question එක. දැන් මේකේ කොහොමද වෙන්නේ? ඒකත් ඇත යන අර්ථයට හරවනවා අපි the boys did clean the class. So did clean කියන එක ඔයා දන්නවා cleaned past tense. හරි. දැන් මේක පැසිව් කරමු. The boys clean the class. පැසිව් කරොත් ඒක කොහොමද එන්නේ? ඒක පැසිව් කරොත් the class ඒක වචනයි අතීතයි was cleaned. ඇයි? verb එක past participle. මේ clean නෙමෙයි. මේ verb එකේ past participle. The class was cleaned by the boys. Right. Then මෙන්න affirmative form එක මේකේ passive voice එක question එක හදන්න පුතේ වා දන්නවා was මුලට ගන්නවා was the class cleaned by the boys. Very good. ඔහොම තමයි එන්නේ. පැහැදිලිද? ඉතින් ඔය විදිහට තමයි එන්නේ. අපි future එකකුත් කරමු. future එකකුත් කරමු. Will she make a speech tomorrow? Right. දැන් මොකද වෙන්නේ? මේකේ ඇත යන අර්ථය හදනවා. ඇත යන අර්ථය හදනවා. ඒ කියන්නේ affirmative form එක ගන්නවා අපි. affirmative form එක she will make a speech tomorrow. will make passive voice එක හදනවා. a speech අනාගතයි කියන්නෙම මිසා was වල future form එක will be මම ඔයාලට කියලා දෙනවා will කියන්නේ එකක් will be කියන්නේ තව එකක් එතකොට future වලදී passive වලදී will be a speech will be made වෙනවා by her tomorrow. එතකොට will be made. මෙතන විශේෂ අවස්ථාවක් තියෙනවා පුතේ question එකක් හදද්දි will be කියන අවස්ථාවල will කියන පදය විතරයි මුලට ගන්න. ඒ කියන්නේ එක පදයයි හැම විටම move කරන්නේ ඒක helping verb එකක් වෙන්න ඕනේ. මෙතන can be තිබ්බොත් can විතරයි. may be තිබ්බොත් may විතරයි. must be තිබ්බොත් must විතරයි ගන්න. එතකොට අපි will මුලට ගන්නවා a speech be made be as it is තියනවා by boys tomorrow. දැන් will විතරයි මුලට ගන්න. That is the questions. එතකොට question ටික ඔහොමයි. දැන් negative question තිබ්බොත් උදාහරණයක් ඒකත් not විතරයි add වෙන්න තියෙන්නේ. negative question තිබ්බොත් මම නිකන් උදාහරණයක් ගත්තොත් don't they wash
the clothes. උන් රෙදි හොදන්නේ නැද්ද? නෙගටිව් ක්වෙස්චන් එක. මේ ක්වෙස්චන් එක නෙගටිව් ක්වෙස්චන් එක. හරි. ඒක ඇත යන අර්ථයට හරවමු. They don't wash the clothes. ඔමනේ. හරි. මේක පැසිව් කරමු. ඉතින් මේ නෙගටිව් එකක් පැසිව් කරන්නේ අර විදිහටම තමයි. clothes are not දානවා වැඩිපුරම not එකතු කරනවා not washed by them. වැඩිපුර එන්නේ not කියන පදේ විතරයි. හරි. එතකොට පුතේ මොකද කරන්නේ? මෙන්න මේකේ question එක හදනවා. question ගද්දී හැම වෙලේම උපකාරක ක්‍රියාපදේ විතරයි ගන්නෙ. අර will be තිබ්බා වගේ not as it is තියෙනවා. not එතනින්ම තියෙනවා. එතකොට are clothes not එහෙම නැත්තම් මෙන්න මේක aren't clothes, both are correct. Aren't clothes washed by them. මෙතන wash වෙනවා හේතුව past participle නිසා. ඒක පැහැදිලිනේ? වෙනස වෙන්නේ අර මෙතන do තිබ්බොත්. ඔන්න බලන්න. මෙතන do තිබ්බනම් මෙතන are. මෙතන don't තිබ්බනම් මෙතන aren't. මෙතන don't තිබ්බනම් මෙතන aren't. මෙතන දැන් තේරුණානේ මෙතන isn't වෙන්නත් පුළුවන් cloth තිබ්බනම්. මෙතන cloth කියලා තිබ්බත් isn't. වැඩිපුර වෙන්නේ අර not කියන පදේ එකතු වෙන එක විතරයි. not කියන පදේ එකතු වෙන එක විතරයි වැඩිපුර වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ? අපි නිකන් නෙගටිව් එකක් බලමු. මේ නෙගටිව් ක්වෙස්චන් නේ. නෙගටිව් එකක් බලමු. She does not cleaned the class. She does not clean the class. මේක බලමු අපි. මේක කොහොමද වෙන්නේ කියලා බලමු. ඔන්න බලන්න. ඒ විදිහටම තමයි ඇත යන affirmative form එක හදා ගන්නවා. ඉතින් affirmative form එකේ තියෙන්නේ negative එකන්නේ. එතකොට අපි ඒක passive කරනවා. ආය affirmative form කරන්න දෙයක් නැහැ. මේක passive කරමු. මේක passive කරන්නේ කොහොමද පුතේ? මම මෙතනම කරොත් මේක passive කරන්නේ. මම මෙහෙම කරනවා. මේක passive කරොත් the class වර්තමානයේ යන්නේ එහෙනම් is ඒක වචන නිසා is negative නිසා not දානවා. not verb එක past participle cleaned by her. කොහොමයි එන්නේ? ඒතර අමතර වෙන්නේ not කතාව. එහෙනම් පුතේ මෙන්න මේකේ නැත යන අර්ථය ඕක තමයි. ඒක වෙනසක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ question එකක් ආවොත් තමයි affirmative එකට හරවලා passive කරලා ඒ passive එක question කරන්න තියෙන්නේ. negative එක very easy. negative එකේ ඇති දෙයක් නැහැ not විතරයි එන්නේ. තේරුණා නේද? හරි. එහෙනම් ඔය කතාව උච්චරයි තියෙන්නේ. තව මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට WhatsApp message එකක් දාන්න. ආයෙත් මම කියලා දෙන්නම්. දෙපාරක් තුන් පාරක් වීඩියෝ එක බලපුවාම ඔයාලට අවබෝධ වෙනවා. ඒ දැනගන්න තියෙන්නේ verb එකක past participle form එක. එච්චරයි ලොකුම කතාව. දැන් ඔයාලට මේක දෙපාරක් තුන් පාරක් වීඩියෝ එක උඩ යට ගියපුවාම you will be able to understand. So පුතේ එනම් මේක හරියට කරගන්න. right. God bless you all.